හායි යාළුවනේ කොහමද? එස්සේ කොරියන් ලයිෆ් channel එකේ අලුත් වීඩියෝ වල සාදරයෙන් පිළිගන්නවා. මම අවුරුදු ගානක් ඉඳපු කාමරය වෙනස් කරන්න හදන්නේ. මම ඉඳපු තැන වෙනස් කරන්න හදන්නේ. ඉතින් ඒකට වෙන කාමරයක් මම මිලදී ගන්න ඕනේ. ඒක ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒ ප්‍රොසීඩියර් එක මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න හිතුවා. කොරියාවේ සාමාන්‍යයෙන් තමන් ඉන්න කාමරය වෙනස් කරනකොට හෝ අලුතෙන් කාමරයක් ගන්නකොට ඒ කරන ක්‍රියාපටිපාටියේ අපි මුලින් ඉඳන් බලමු. මම ඔයාලට වීඩියෝ එක එක්කන් ගිහිල්ලා කියන්නම් විස්තරේ. එහෙනම් අපි මොකක්ද වෙන්නේ කියලා වීඩියෝ එකකින් බලමු. කොරියාවේ සාමාන්‍යයෙන් තමන්ට හිමි නිවසක් විකිණීමට හෝ එහෙම නැත්නම් තමන්ට නිවසක් මිලදී ගැනීමට යම්කිසි ආයතනයක් කරා තමයි කරන්න ඕන. ඒ ආයතන තමයි පුදුන්සන් කියන්නේ. මේ තියෙන්නේ ඒ වගේ එක ආයතනයක්. ඉතින් අපිට නිවසක් විකිණීමට හෝ නිවසක් මිලදී ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ ආයතනය හරහා සම්බන්ධ වෙලා තමයි අපි ඒ දේ කරගන්න ඕන. කොටින්ම කියනවා නම් මේක නිවාස මිලදී ගැනීම හෝ නිවාස විකිණීම සඳහා කරන බ්‍රෝකර් කරන ස්ථානයක්. මේ වගේ ස්ථාන සම්බන්ධව තමයි ලේසියි ගොඩක් අපිට ඒ වැඩේ කරගන්න. ඉතින් මට දැන් ගයක් ගන්න අවශ්‍යතාවයක් තියෙන හින්දා මම දැන් මෙතනට ගිහින් අහනවා කාමර තියෙනවද කාමර කොහෙද තියෙන්නේ මට කාමර මිලදී ගන්න පුළුවන්ද කියලා මම දැන් ඔක්කොම ඉස්සරට ගිහින් අහ ගන්නවා. ඉතින් එයාලා ගාව වේකන්සි එහෙම තිබුණොත් ඉතින් කාමර වල 1 room වෙන්න පුළුවන් 2 room වෙන්න පුළුවන් එයාලා අපාර්ට්මන්ට් වෙන්න පුළුවන්. ඉතින් මම කැමති විදිහකට මගේ කැටගරි එක අනුව එයාලා මට කාමරයක් පෙන්නනවා. ගොඩක් දුරට යාලා මම එක්කන් යන්නේ නැත්නම් මට කාමරේ වල පාස්වර්ඩ් එකක් දීලා ගිහින් කියයි ගිහින් බලන්න හොඳ නම් කියන්න කියලා මේ ඒ වගේ ස්ථානයක් අපි නම් ගිහින් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. 안녕하십니까? one room, 2 room 있습니까? 원 룸 있어요. 어디 있습니까? 저 바로 옆에 있어요. 여기 바로 옆에 있어요? 네. 저기 확인해요. 얼마? 아, 월세 얼마? 월세 얼마 있습니까? 월세는 100만 원, 31만 원. 100만 원, 31만 원. 월세 31만 원. 몇 사람? 한 명. 혼자 한 있어. 명. 그때 කියන්නේ කාමරේ පිළිදි ගන්න. දැන් යා යනවා මාව කාමරේට පෙන්නන්න. එයා කියන්නේ ලක්ෂයකට ලක්ෂයක් කීමනේ දුන්නොත් මම 30යි කාමරේ. ගිහින් බලමු කාමරේ මොන වගේද කියලා. එයාගේ ඔෆිස් එක තියෙන තැනම තමයි කිට්ටුම තමයි මේ කාමරේ තියෙනවා කියන්නේ. එයාත් එක්ක ගිහින් බලමු කාමරේ. මේක තමයි කාමරේ. 여보세요? 아, 도착했습니까? 예, 잠깐만요. 예, 예. 그래, 이거 인간이야. 예. 이거 잠깐 보고 있었어. ඈ? 보고 있으라. 알았어요, 알았어요. එයාලා මාව කාමරේට එක්කන් ආවා. දැන් මේ කාමරය ලක්ෂයකට සංසිප්මාන. පික්මානමට මාසෙට මම 30 ගණන් ගෙවන්න ඕන. කීමණියේ පික්මානමක් දෙන්න ඕන. සාමාන්‍ය කොරියා පික්මානමක් දෙන්න ඕන කීමණියක. ඒකට මේ අඳුම ගන්න. දැන් මේකේ අපිට තියෙනවා වොෂින් මැෂින්. වොෂින් මැෂින් එක තියෙනවා. මේ අඳුම ගෙල්ලන්න, හොල් අඳුම ගෙල්ලන්න ඒවා තියෙනවා. ටීවී එක, ෆ්‍රිජ් එක, වොෂින් මැෂින්, අල්මාරියක් තියෙනවා. ඉතින් තියෙනම සෙට් කරපු අල්මාරියක්. කිචන් එක. කිචන් එක තියෙනවා, ෆ්‍රිජ් එක තියෙනවා. මේ දොරෙන් අපිට කාමරේ වෙන් කරගන්න පුළුවන්. දොරෙන් කාමරේ වෙන් කරගන්න පුළුවන්. කොරියාවේ සාමාන්‍ය වන් රූම් කියන්නේ මේ වගේ. මෙතන වොෂින් මැෂින් එක තියෙනවා. මෙතන AC එක තියෙනවා. අර කුස්සිය තියෙනවා. මේ තමයි bathroom එක. මේ කිචන් එක, සිංක් එක, ෆ්‍රිජ් එක තියෙනවා. සපත් ගානක් තියෙනවා.
මෙන්න මේ වගේ තැන්වල තමයි ගොඩක් කාමර තියෙන්නේ. අපි මේ වගේ එක තමයි ඉතින් එන්න ඕන කාමරයක් පිළිදි ගන්නවා නම් ඉතින්. මම කාමරේ බැලුවා. ඒක මට සැටිස් නැති හින්දා මම තව කාමරයක් බලන්න හිතුවා. බලමු අපි කාමරයට ගිහිල්ලා කොහොමද කියලා. මට තවත් තැනක පාස්වර්ඩ් එකක් හම්බුණා. අපි ගිහින් බලමු මේ කාමරේ කොහොමද කියලා. මේ තමයි කාමරේ. ඇතුළේදීම වගේ තියෙන්නේ කිචන් එක. කිචන් එක තියෙනවා. මේ බාත්රූම් එක. කිචන් එකේ බාත්රූම් එකයි. මේ තියෙන කාමරය. මේක තමයි කාමරය. එයාලා අපේ කාමරේට ෆ්‍රී දෙනවා ෆ්‍රී wifi, ඉන්ටර්නෙට්, TV. ඒ වගේම oven එකක් තියෙනවා. මේ AC කරලා තියෙන්නේ. washing machine එක තියෙනවා. AC කරලා තියෙනවා. background එක හොඳයි අවුලක් නැහැ. ඒ කාමරේ හොඳයි වගේ. මෙතන බිත්තිය නම් පොඩි අවුලක් තියෙනවා. ඒකවර කියලා හදලා ගන්න පුළුවන් මම කාමරේ ගන්නවා නම්. ඉතින් කාමරේ මුල්ලට ආවන් පස්සේ ඔන්න ඔය වගේ තමයි කාමරේ. තනියෙක් කෙනෙක්ට එන්න හින්දා ඉතින් අවුලක් නැහැ කාමරේ. කාමරේ වෙන වශයෙන්ම තියෙනවා. එහෙම නැත්නම් ඔය washing machine එක එළියේ තියෙනවා. මෙතන කිචන් එක තියෙනවා. මෙතන මේ අල්මාරියක් තියෙනවා. අල්මාරිය තියෙනවා. අවුලක් නැහැ කාමරේ නම් හොඳයි වගේ. පිළිවෙලට තියෙන පිරිසිදුව තියෙනවා. මොකද බිත්තිය නම් පොඩි අවුලක් තියෙන්නේ. ඇඳවල නැහැ. ඉතින් ඇඳවල කියන අපි කෙනෙක් තියා ගන්න ඕන. ඔක තමයි කාමරේ. මේ කාමරේ නම් අවුලක් නැහැ කලින් පෙන්වපු එකට වඩා. කලින් පෙන්වපු එක නම් ටවුන් එකට ගොඩාක් ළඟයි. බාත්රූම් එකත් හොඳට තියෙනවා. පිරිසිදුව තියෙනවා. අවුලක් නැහැ. තරම නම් හොඳයි. මේ ගෑස් එක තියෙනවා. ඒක හොඳට වැඩ. ගෑස් එක ඔෆ් කරන්න පුළුවන්. සෝස් එකක් තියෙනවා. සිංක් එක තියෙනවා. අතරම මේක හොඳයි. පොඩි පොඩියට තියෙන ලස්සනට අන්දක් මිනිස්සුත් නෝදි දාලා ගන්නවා. අර බිස්කට් කොට හදාගත්තා නම් ආවදී හොඳයි. කාමරේ බිත්තිය හොඳට තියෙනවා. මම කිව්වා ඔබ දුන්සාන් එකට බිත්තිය හදන්න කියලා. දැන් කෙනෙක් කිව්වා ඒක හදන්න. ඒක හදුවම තමයි මෙතන ගන්නේ. මාසුව කාමරේ ගන්නවා නම් මේ කාමරේ දෙන කහපට පැල්ලම පොඩ ඉවත් කර දෙන්න අවුරුදු බිත්තියක් ගහන්න කියලා. ඉතින් එයාලා ඒක වෙනස් කරන බාස් කෙනෙක් කිව්වා. දැන් මේ බාස් කඩ ඒවා සම්පූර්ණ මේ බිත්තියම වෙනස් කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් කාමරේ ගන්නකොට තියෙන අඩුපාඩු කියලා ඒවම හදව ගන්න ඕන. නැත්තම් එයාලා පස්සේ කාමරේ පදිංචි වුණාන් පස්සේ හදන්නේ නැහැ. මම ඉන්නේ කාමරේ මේ බිත්තිය අවුලක් තියෙන එකයි. මෙතන මේ තියෙනවා ෂවර් එකේ පොඩි අවුලක් තියෙනවා. ෂවර් එක එකයි මේ විතර මේ ෂැම්පූ එකේ තියෙන මේ ටේප් මේකත් අවුල්, පැක් එකත් අවුල්. මම ඒකත් අයින් කරන්න කිව්වා. මේ දෙක වෙන කෙනෙක් කරලා ෆේස් කරනවා අලුත් දෙයක්. බිත්තිය හදනවා තමයි මේ බාස් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒක හදන ගමන් තමයි ඉන්නේ. සාමාන්‍ය ගොඩක් කට්ටිය කාමරයක් ගන්නකොට ඒ තීරේ විතරම කාමරය ගන්න උත්සාහ කරනවා. හදිස්සි නිසා මම පදින් එහෙම බෑ. ඒක අඩුපාඩුවක් තියෙනවා. අපි හදලා ගන්නවා අපි රෙන්ට් එක ගෙවනවානේ. රෙන්ට් එක ගෙවනවා කීමනිත් දෙනවා. අපට අවශ්‍ය විදිහේ කාමරයක් නැත්නම් අපි කාමරේ බෙදගෙන අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම කොහොමද මම කාමරය වෙනස් කරලා දෙන්න. ඒක මම ගන්නම් කියලා. දැන්
දැන් ඒක වෙනස් කරලා සම්පූර්ණයෙන්ම අලුත් කාමරයක් විදියට කාමරය සම්පූර්ණ බිත්ති අලුත් කරලා එයා මට ඒක දෙනවා. මම කාමරේ තිබිච්ච අර පැල්ලම හදලා ගත්තා. සම්පූර්ණයෙන්ම වෝල් එක අලුත් කරා. දැන් මම ලස්සන තියෙනවා කියලා. කාමරේ ගොඩක් අලුත්. සාමාන්‍යයෙන් අද කාමරයක් ගන්නකොට අපිට සාමාන්‍ය ඇස්තිකට කියවෙන කාමරයක් වගේ ගන්න මම නම් සාමාන්‍ය පිළිවෙලට උත්සාහ කරන්නේ. තාම වඩා පුතියානේ නැහැ. මම දැන් මේක රැයට සුද්ධ කරන එක හෙට වඩ වදිනවා. ඒක තමයි දැන් මගේ කාමරේ. මම කාමරේ වැඩ ෆිනිෂ් කරලා මම ඔයාලට පෙන්නන්නම්. මම දැන් ගෙනකොට සුද්ධ කරා මේ. වාතුමේ ඔක්කොම සුද්ධ කරා. මේක තමයි කාමරේ. බලන්න ඉස්සර තිබිච්ච වෝල් එක නෙවෙයි දැන් තියෙන්නේ. අර ඉස්සර තිබිච්ච අර මඩ පාට ගතිය එහෙම දැන් නැහැ. දැන් අර වෝල් එකක් විතර තියෙනවා. මම කොරියාවේ අවුරුදු ගානක් හිටියේ සාමාන්‍ය යාළුවොත් එක්ක කාමර ෂෙයා කරගෙන තමයි හිටියේ. එක්කෝ අපාර්ට්මන්ට් එකක් කරගෙන හිටියා. කාමර කීපයක් තියෙන අපාර්ට්මන්ට් එකක. එහෙම නැත්නම් කම්පැනි කාමරේ හිටියා. මම මේ තනියෙන් කාමරයක් කරගෙන මුල්ම වතාව. මේ තමයි අපි කලින් ජීවත් වෙන කාමරය. මේක 3 දෙනෙක් එක්ක අපි කාමරය ගත්තේ. සම්පූර්ණ ගියක් මේක. මේ තමයි මගේ කාමරේ. මේක තමයි මෙච්චර කල හිටියේ. තව යාළුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මේ කාමරේ. අනිත් එක්කෙනා මේ කාමරේ තමයි ඉන්නේ. මගේ කාමරේ මම තීරණය කරා තනියෙන් ඉන්න. ඒ නිසා මේ කාමරෙන් ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා වෙන කාමරයකට යනවා. ඒ කාමරේ තමයි මම වාඩි ඉස්සලා වෙන්නේ. මේ මගේ කලින් ඉඳපු කාමරේ. මේ කාමරේ ඉවත් වෙන ඉඳන් බඩ කුඩ ඇදලා දාලා තියෙන්නේ. නැත්නම් මේ කාමරේ ගොඩක් පිළිවෙල ලස්සනව තියන් හිටියා. මේසෙට ගොඩ හැලි වෙලා තියෙනවා. මම කාමරේ අස්කරින් බඩ මේ බඩු ඇදලා දාලා තියෙන්නේ. ඒ බඩු දැන් අරගෙන යන්න ඕන. මම කාමරේ ලස්සන පිළිවෙල තියන් හිටියා. කාමරේට බඩු වැද්දා. බඩු හැමදැනම දැන් මේ හදන්න ඕනේ හතිත් එක්ක. මම මේක ආයි පිළිවෙලට හදලා ඔයාලට වීඩියෝ එකක් පෙන්නන්නම්. මේ තමයි සම්පූර්ණයෙන්ම ෆිනිෂින් මගේ කාමරේ. මම බඩු මෙලස් කරගත්තා. මේ තමයි කිචන් එක. මේ තමයි මගේ කාමරේ. තාම ඇඳක් ගෙනත් දාගත්තේ නැහැ. මෙට්ටේ විතරයි. ඇඳක් ගෙනත් දාගන්න ඕන. මේ තමයි මගේ ලැප් එක. ඔය තමයි මේ කාමරේ අවුට්පුට් එක. තව කාමරේ ගොඩක් විදිහට හදාගන්න ඕන. මට වෙලාවක් තිබුණේ නැහැ. තව පොඩක් හදාගන්න දේවල් තියෙනවා. කොහොමද කාමරේ ලස්සනද? හරියටම මේ වීඩියෝ එකත් ඉවරයි. මම මේ කාමරේ පෙන්වන්න ඕන කො නෙවෙයි තිබුණේ. මුලින් නම් කාමරයක් ගන්නකොට කොහොමද මේ ප්‍රොසීජර් එක වෙන්නේ?
කාමරේ ගත්තයින් පස්සේ කොහොමද අපි කාමරේ හදාගන්න ඕන යන්නේ ටික පෙන්වන්නයි මට ඕනකම තිබුණේ. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයාර් බාරක් දාලා දෙන්න. එහෙනම් මම අදට මේ වීඩියෝ එක නවතිනවා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.